අයිබෝවන් යාළුවනේ ඔන්න අදත් ඔයාලව බජට් ගමන YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි දෙන්න ගියේ අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයට. අපේ බාරයක් ඔප්පු කරන්න තමයි අපි ගියේ. ඉතින් ඒ ගමන ඔයාලත් එක්ක බෙදා හදා ගන්න තමයි දැන් අපි හදන්නේ. ඔව් ඉතින් එතන අපි ඉස්සරෝම නම් අපි යන විදිහේ වීඩියෝ එකක් ගන්න බැරුණා අපිට. ඉතින් අපි ගත්තේ මෙතනදී අපි පළතුරු වට්ටියක් ගත්තා. පළතුරු වට්ටි තිබ්බා එතන කීයද? 500න් තිබ්බා 500 ඔව් 500න් තිබ්බේ පොඩි පොඩි කෑලි කපලා පොඩියට දාලා තිබේ සාමාන්‍ය ගෙඩියකින් 500 වට්ටි 10ක් විතර ගහනවා ඇති. ඔව් මෙතනදී මේ අපි ගියේ ඔතන තියෙනවා නොමිලේ පාකින් ෆ්‍රී පාකින් ගහලා තිබ්බේ නොමිලේ රත ගාලක් දාලා තිබ්බා. අපි එතනින් තමයි දැන් එතනම තියෙනවා මේ කඩ ටික එතනම තිබ්බේ. ඔව්. අපි එතනදී ගත්තා පළතුරු වට්ටියක් ගත්තා. දැන් අපි රුපියල් 10 වට්ටිය ගෙඩි පූජා තිබ්බේ. ගෙඩි තිබ්බේ. ඒකින්ද අපි ඒක කපලා තමයි ගත්තේ. අපිට කපලා ඒක ලස්සනට රැප් කරලා එහෙම දුන්න නේද? ඔව් ඒක අපි පිළිවෙලට තිබ්බා. අපි පිරිසුදු තිබ්බා බැලුවෙත් සවුත් වාල අපි ලැහැත්තිලා හිටියේ යන ගමන් පළතුරු වරයි යන්න. ඉතින් අපි ගියේ උදේ 9:00 පූජාවට හින්දා 9:00 පූජාවට බඩු ටික අරන් යන්න කඩ ඇරලා තිබ්බේ නැහැ. නෑ උදේ. ඔව් ඉතින් ගියා මේ බාන ලස්සනට අපිට දුන්නා. ඒක අපිට ලස්සන රැප් කරලා බලන්න කොහොමද කියලා. ඒ කියන්නේ ඒක දෙන්න ඕන විදිහටම භක්තිය දුන්න. හැබැයි අපිට එක දෙයක් දුන්නේ නැහැ. හදුන් කුරු එතන දාලා තිබ්බේ රුපියල් 1000ට 10 වට්ටියක් ගත්තේ අපි. 1000ට රුපියල් හදුන් කුරු පෙට්ටියක් තියලා තිබ්බා. හැබැයි හදුන් කුරු දුන්නේ නැහැ. ඔව්. අපි වෙනම සල්ලි දීලා ගත්තනේ. ඔව් වෙනම මෙතනින් අපි ගත්තේ ඔයා ගත්තේ මොකද්ද? ඔයා තේරුවනේ. අමෘතා එකක් ගත්තා. ඒක සෝලයි. අමෘතා එකක් ගත්තා. ඔව් අමෘතා එකක් තමයි ගත්තේ. අර මේ වීඩියෝස් ඉතින් මෙතන හරි කියන්නේ මම උදේ ඉඳන්ම අද සෙනග අපි හිතුවේ නෑ මෙච්චර සෙනගක් ඉදී කියලා. උදේ ඉඳන් සෙනග හිටියා මාර සෙනගක් හිටියේ. අපි අද බදාදා නේද බදාදා. බදාදා සෙනසුරාදා කෙම්මුල දවස් සෙනග ඉන්නවා. එතන සල්ලි අපි මෙතන ඇවේ ඔක්කොම ටික රන් කරන්නේ එකම සෙට් එකක් තමයි එතන ඔක්කොම කඩේ ඉන්නේ නේද? ලොකු කඩයක්. මේ කඩේ එතන තියෙන කඩවල නේ ටිකක් ලොකුයි. ඔව් එතන තියෙනවා. හැමදේම තියෙනවා පිළිම. මෙයාලා මේ බුද්ධ ප්‍රතිමා හිමත් නිර්මාණය කරනවා කියලා මේ ගහලා තියෙනවා. ඒ බාන්න කොහොමද පළතුරු වට්ටිය ආයි පිරිසුදුයි නියමයට තිබ්බා. ඉතින් අපි මේ විදිහට තමයි ගියේ. හැබැයි විතර පොඩ්ඩක් අර යන වෙලාවෙ හින්දා පොඩ්ඩක් හරියටම පැහැදිලි නැතුව ඇති. අපි ඔතනින් ඔය තියෙන්නේ දැඩිමුණ්ඩ දේවාලයට පියුසුම. අපි ගියේ පැති දෙකකින් යන්න පුළුවන්. අපි ගියේ අර පඩි පෙර නගින්න නැතුව අනිත් පැත්තෙන් තමයි අපි ගියේ උඩට. අපේ හමාරට තමයි පූජාව පටන් ගන්නෙ උදේ පූජාව. අපි 9ට කියලා හිතාන ගියේ. ඔව් අපි 9ට කියලා හිතාන ගියේ. පරක්කුවේ කියලා තික්මට ගියේ නේද? ඔව් එනවා 9:00ට තමයි පූජාව පටන් ගන්නවා. එහෙන්දියෝ. අපිට පොලිමේ හිටියා. ඔව් පොලිමේ හිටියා. පොලිමේ හිටියට මෙතනින් තමයි අපි යන්න කලින් සෙරප්පු ටික ගැලුවනේ. කොහොමද කතාවුත් මට කිව්වා සෙරප්පු තියලා එකපාරක් නැති වුණා කියලා නේ. පාරක් ගිහිල්ලා මේ සෙරප්පු දෙක තියලා එද්දි නැති වෙලා කියන්නේ ඒ දෙකම තියන්නේ ඒ වගේම වෙන දෙකක්. ඔෆිස් එක හදනවනේ. තියෙනවා නේද? පව් කියලා තව දෙයක් තියෙනවා. ඔතනදී අපි ඔතන ගියා අපි කොහොම හරි යන්න කලින් එතන මේ දැන් පළතුරු අරන් ගිහලා අපිට හදා ගන්න මෙතන පුළුවන්. ඔව් පළතුරු අපි ගෙදරින් අරන් යනවා නම් අපි ලැහැත්තිලා ගියෙත් එහෙම තමයි පළතුරු අරන් ගිහලා ගන්න. ඔව් එකක් එහෙමත් අරන් ගියන්නේ කොහමද? ඔව් පළතුරු අපිට අරන් ගිහලා යාලට එතනට සල්ලි දීලා හදා ගන්නත් පුළුවන්. නැත්තම් අපිටම කපලා මෙතන තියලා හදා ගන්න පුළුවන්. මෙතන මේ ආසනයක් හදලා තියෙනවා. දැන් දෙකක් විතර තියෙනවා. තවත් ඉස්සරහට එකක් තියෙනවා. මේක අයින් කරලා දෙන්නේ අපි. අපි හැබැයි ඔහොම තිබ්බට උතනදී මම කිව්වට මොකද ඔය රැප් එක ගල්ලා තමයි දැන් රැප් එක වහලානේ තියෙන්නේ. රැප් එක ගල්ලා තමයි අපි පූජා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ රැප් එක ගල්ලා තමයි මේ ඉතින් මම උතනදී උතන හරි උඩට ගිහලා ගැලෙන්නේ නේ. රැප් එක සම්පූර්ණයෙන් ගැලවෙන්නේ අර මේ භාගයට වෙන ගැලවෙන්නේ. පළතුරු කැලේ ටික මේ හැරෙන හින්දා. ඉතින් මේ තමයි මෙතනින් ඇතුළට ගිහින් තමයි අපි යන්න දින සෙනග නෑ. ඔකට වෙන සෙනග නෑ. නැත්තම් උතන ඉඳන් ඔය උඩහටම පොලිම තියෙනවනේ. සෑහෙන පොලිමක් තියෙනවා. හැබැයි හවස පූජාවට ඉදී අද. ඕනේ. ඔව් කෙඹුරු දවසක් ඉඳන්. එතනින් වාර ඔය කට්ටිය අපි දැන් යනකොට අපි දෙන්න විතරයි යන්නේ. ඔක්කොම උඩ ඉන්නවා. මෙන්න මේ එළියටත් එක්ක පොලිම. ඔව් අද පොලිම නෑ උඩට යනකම්. හැබැයි උදේ හින්දා. සෙනගක් අඩේ. එකක්ද කිව්වොත් නේද මට සෙනග ඉක්මනට එන්නද සෙනග අඩේ කියලා. සෙනග අඩේ කියලා.
ඉතින් උඩින්දම් බලපුවාම අපි තාම ඔය උඩින්දම් බලපුවාම තමයි ඔය විදිහට පේන්නේ මේ මාන ලස්සනක් මේ විදිහට අවුවත් නැහැ අර සාමාන්‍යයෙන් නියම ක්ලයිමේට් එකක් තිබ්බේ I think සුපිරි ඒ වගේම මාරම හිතට මාර සැනසීමක් තියෙනවා ඒක නිකන් මේ ඇත්තටම නිකන් අර මාර පිං තනක් වගේ පේන්නේ නිකන් දකින්න කොට එතන යනකොට හැබැයි අපිට තියෙන වීඩියෝස් ටික ගන්න බැරුණා ඒක නම් ඒවා තමයි වීඩියෝ කරන්න දෙන්නේ නැහැ අපි ඉතින් මායාමින කට්ටිය නම් හිට සෑහෙන හිටියා ඒ වගේම අපි ගෝලෙම හිටියට අප පිටපාරින් ආපු VIP කස්ටමර්ස්ලා හිටියා එතන VIP සෙට් එකක් හිටිය වෙනම ගියා ඒ කට්ටිය ටීම් දෙකක් හිටියා අපි ගෝලෙම ගොඩ කට්ටිය හිටියා උනාට අර පිටිපස්සෙන් වෙන දෙකොල්ලක් කියන්නේ අපි අර සෙට් ගන්න එතන දාන්නේ සාමාන්‍ය ගොඩ කොටනේ දාන්නේ 20 20 වගේ දාන්නේ අර කට්ටිය මේ දෙන්න ගිහලා අරගෙන කරගෙන ආවා අපි මෙතනින් ගත්තා දැන් අපි බෝධියට යන්නේ බෝධියට යනකොට අපි ගත්තා බාරි දීලා දැන් එතන බෝධියට තමයි ඒ පරිසරය යද්දී ඉතින් අපි මෙතන අනිවාර්යෙන් ගන්න මේ කට්ටියගේ මලක් පහනක් කර කට්ටියත් ගන්න මොකද මේ කට්ටිය හරිම මෙතන ඉන්නවා මේ ආබායික දරුවෙක් ඉන්නවා එයාගෙන් අපිත් ගත්තේ පාද අපි දැක්කම එලෙගෙත් පහන් වල අබ දාලා ඒක අපිට හම්බුනා මේ විදිහට මම දැක්කමයි ඉතින් මේ තියෙන්නේ අලුත් තුමල දඩමුණ දේවාලේ පන්සල උඩ තියෙන බස් උතරක් තියෙන විෂ්ණු දේවාලෙමත් තියෙනවා එතන දෙහිදී අපි උත්තරින් කෙනෙක් පහන් පතු කරලා प्रार्थना करें तो प्रार्थना යනවා තනිකර සිංහල විදියට යනවා තනිකද තනියම ආවිසි දෙනවා ගැමන චේතක මාතෘකාව පෞලිස්තර ස්වාමී සතුට දේවා අස්සා කටවඳ දේවා මාතෘකාව තියෙන සිංහල දාන්න පෙකරිස් ග්‍රීන්තු වදුරුන් අතේ ග්‍රීන්තු සාන්ති දේවා වරන් මාන්නේ සෙනඟ අපි උදේ තමයි බෑග් ටික තිබ්බනේ මෙතනින් අපි එන්න මේ පළතුරු වට්ටි ටික අපි ගියා ගෙදින්ම පහන් පත්තු කරන්න ගියේ ඉස්සරහම ගිහම පහන් ටික හදුන් කුරු ටික පත්තු කරන්න ගියේ අර අබ මේ පහන් පත්තු කරාම මේ ඇස් වහ ආසව විච්චන පුච්චනවා එහෙම කියන්නේ අර අබ පුපුරද්දී අපිට උනාට මේ පන්සලේ හම්බුනේ දැක්කම බබුහන් නම් හම්බෙලාම නෑ ඔච්චර පන්සල් යනවා අපිට උපාන් හම්බුනේම නෑ ඒක තෙමයි හම්බුනේ බෝධිගාවත් ලබුකන බෝධිගාවත් නෑ මේ අබ දෙන්න වාන කොල්ලක පින් පාට කොහොමද කියලා වාන හරිය පින් පාටක් වෙනවා වාන කොච්චර බා නවන් කොහොමද තැම්පතෝ දැහැමි වාන දැහැමින් සෙමෙන් අර වාන කොච්චර වදලදී මේ වාන වටේ මිනිස්සුන්වත් එතන හිතන්නේ නැති මේ කොල්ල කොච්චර දැහැමි කොල්ලෙක්ද පින්වන්තද මම ඇස් දෙකෙන් මම දැක්කම කොහේ හරි බැලුවද කියලා බාන්න වෙන කොහොමවත් වටපිට බලන්නේ නැහැ. අනිත් කොච්චර කොච්චර රූප දර්ශන මාලා තිබ්බත් ඒ වටේ බලන්නේ නැහැ කොහොමද? අදාළ කාරණාව කරගෙන සදෑ සිටින් පහන පත්තු කරලා. නේ? ඔව්. ඒක එන්න ඕනේ නේ. එහෙම දෙන්න. මම අදුන් කුරු ටික ගත්තා. ආඹන්. ඕන් දැන් බලන්න මාත් සදෑ සිටින්. වටපිට බලන්නේ. ධාර්මිකයි කට වහින්නක කට වහගෙන ඉන්නක හරි ඔතන අපි පහන් පත්තු කරනවා පහන් පත්තු කරලා අපි හඳුන් කුරු ගාව එතන නෙමෙයි එළිය නේද එළියට ගියා ඔය එළියට අපි යන්නේ ඒ කියන්නේ මේ හඳුන් කුරු ගන්න වෙන්නේ මර හදලා තිබ්බා ඔතන අපි ගිහිල්ලා ඔතන ඊට පස්සේ හඳුන් කුරු ටිකක් ගහලා ඉවරලා අපි ඉස්සරහම ගියේ චෛත්‍යය වදින්න චෛත්‍යය වැඳලා හැබැයි එතනත් මාරම මේ සෙනගක් හිටිය උදේ ඉඳන්ම සෙනග. එතන ඕන ආධාර දෙන්න පුළුවන් ආධාර දීලා ඕනනම් අර කියන්න පුළුවන් යාතිකා කරගන්න පුළුවන් එතන. ඉතින් අලුත් නුවර අනිවාර්යෙන් මුඩ කට්ටිය මම නම් දැකලා තියෙනවා මුඩ කට්ටිය වාහනයක් ගත්තාම හැම දෙයකම ඉස්සෙල්ලා ඔය ඕන දෙකදී යන්නේ අලුත් නුවරට යන්නේ. ඉතින් මේ තියෙන්නේ එතන මං හිතන්නේ පරණම බුදු කුටිය වෙන්න ඕනේ. ඕ ඒ කියන්නේ බුදු මැදුර වෙන්න ඕනේ. ඒ තියෙන බාන්නක බුදුහාමුදුරේ පිළිමෙම තනිකර ගොඩක් පරණම විදියට තියෙන මේ පිළිම තියෙන්නේ. ඉතින් එතනදී උතනත් බලන්න කොහොමද මේ ඉදහැමිකම් බලන්න කොහොමද කියන මේ අලුත් නුවර හරි සත්‍යයි. සත්‍යයි 100%ක්ම තියෙනවා.
ඒ කියන්නේ අපි දෙයක් හිතාගත්තොත් මෙහෙම එනවා අලුත් නුවරට මේ දේ ඉෂ්ට වුණොත් කියලා හරි බලගත්තු තැනක්. ඉතින් ඕනම දෙයකට ඕන සුබ දෙයකට උඩ කතා තියෙනවා උඩ කටිරු මැණික් හම්බෙච්ච කතාවෙම උඩ කතා තියෙනවා. උතර මම අපි එද්දි මේ අර ඒවා වීඩියෝ කරන ඉඳලා එක්කෙනෙක් හිටියා එකක් කෙනෙක් හිටියා මේ එයා ඇතුළට එන්නේ නැතුව. ඔව් එන්නේ නැතුව හිටියා. අපි උතන ගිහලා බුදුන් වැඳලා ලොකු බුදු මැඳුරට ගිහිල්ලා අපි උතන ගාථා කියලා බුදුන් වැඳලා ඉවරලා දැන් යන්න හදන්නේ. එතකොට තමයි අපි දැක්කේ වටපිටාවේ තියෙනවා සම්පූර්ණම චිත්‍ර ඇඳලා ගොඩක් චිත්‍ර. බුදුහාමුදුරන්ගේ කතා මාලාවම තියෙනවා. ඔය පාරමිතා පුරපුවා ඔය හැමදේම තියෙනවා එතන. එතන හැබැයි බිත්තියේ මන් දැක පුපුරලා තියෙනවා. එතනත් මේ බුදු කුටියෙන් පුපුරලා තිබ්බා උඩ. මෙතන හැම මේ තියෙන මේ විසාන්තර ජාතක කතාව දසපාරමිතා ගහලා තිබ්බා. මේ අපි යන්නේ අර දැඩිමුණ්ඩ දෙවියන් ඉස්සරවම වැඩ හිටියා කියන ඉස්සරවම දේවාලේ පාන මේ අලුත් වැඩියා කරනවා නේ. ඔව් අලුත් අද මේ පාර ඔක්කොම මේ හැමදාම අලුත් වැඩියා කරනවා. ඉතින් මේ අර මෙතන තමයි හරිම සත්‍යය කියන්නේ මෙතන මේ දැඩිමුණ්ඩ දේවාලේ පරණ එතනට අනිවාර්යෙන් ගියොත් පහනක් පත්තු කරලා පහන පත්තු කරලා එහෙම තමයි මේ යන්න ඕන අනිවාර්යෙන්ම. ඔය උතන කතාවක් තියෙනවා උතනට ගිහපම පේනවා දෙවනගල තියෙන්නේ. දෙවනගල කන්දර ගිහපම පේනවා මෙතන දෙවනගල තියෙනවා යනකොට දේවාලයක් මට මතක නෑ දේවාලේ. ඒ දේවාලේ මේ දේවාලේ හරියට මූණට මූණ එක කේන්ද්‍රයලු තියෙනවා කියන්නේ. එහෙම කතා මාත්. එක කේන්ද්‍රයලු පිටලා තියෙනවා. මේ මෙතනට ගියාම තමයි ඒක පේනවා කියනවා. ඔව් මෙතනට ගිහපුවම ඒ දේවාලේ අර දේවාලේ එක උතනට මෙතනට ගිහලා බැලුවත් දෙවනගලට ගිහලා බැලුවත් එක කෙලින්ලු ඒක පිටලා තියෙන්නේ. ඒක මොකද්ද කතාවක් තියෙනවා. ඔය වැඩ සිටි කන්ද මොකද්ද? දැඩිමුණ්ඩ දෙවියන් ඉන්න තැන කියනවනේ මෙතන ජීවමානව වැඩ ඉන්නවා කියනවනේ මෙතන. ඒක දැඩිමුණ්ඩ දෙවියෝ තමයි තාම ජීවමානව ඉන්නවා කියන්නේ මෙතන ඉන්නවා කියන්නේ. ඉතින් ඒ වගේම ඇත්තටම ඉන්නවා ඇති තමයි. අපි දැන් තමයි අපි ඊට පස්සේ අපිට වීඩියෝ නම් කරේ නෑ. අපි එන්ට් එක වීඩියෝ කරේ නෑ. මොකද අපි බයික් එකේ ගියේ. අපි ගියේ නවගම කොහෙද? ගල්ලෑල් දේවාලය. ගල්ලෑල් පත්තිනි දේවාලෙට. අපි එතනත් ඉතින් බයික් එකේ නවත්තලා අපි කෙලිම ඇතුළට ගියා. එතනත් මේ ජාතිකා කරගන්න පුළුවන් පත්තිනි දේවාලේ. එතකොට තව විෂ්ණු දේවාලේ තියෙනවා. ඒතර ජාතිකා කරගන්නම් පන්රක් අරගෙන බුලත් කොලයක් අරගෙන යන්න ඕනේ. ඒතර පළතුරු වට්ටියක් දෙනවා පත්තිනි මේ දේවාලෙට. බාරහාර වෙන්න පුළුවන්. හැබැයි මේ සත්‍යයි ගල්ලාල දේවාලේ. අපි උතන පහන් පත්තු කරලා පහන් පත්තු කරේ නෑ. අපි හදුන් කූරු විතරයි පත්තු කරේ උතන. ඔව්. එතනදී මේ පළතුරු වට්ටි මරයි යන්න ඕන කියලා දෙයක් නෑ. අපිට නම් මේ බුලත් එක්ක පඩු දුන්නා නම් ඒත් ජාතකව එතන දාලාම තියෙනවා. මේ පළතුරු වට්ටි නැගෙන යන්න අවශ්‍යම නෑ. ජාතික කරගෙන තුඩු පඳුරුයි මේ පඳුරුයි මුරුත් කොලේ නැගෙන එන්න කියලා. බුලත් කොළ එකයි එතන ගන්නක් තියෙනවානේ. මම පාලින රුපියල් 100යි කපුරු එකයි බුලත් කොළ දෙකයි හඳුන් කුරු පෙට්ටියව. ඒකට අපිට 100යි නේද? රුපියල් 100. උදේ කහපාට බෝඩ් වල ගහලා තියෙන්නේ ඒක ගහලා තියෙන්නේ. මේ උදේ ගහලා උලත් පඳුරු ඔය. ඔව් යාතික. තමයි යාතික කරවා ගන්න කියලා. ඔන්න උදේින් තමයි ගියේ අපි. මේකත් හරි පරණයි නේද කියන්නේ. ගොඩක් පරණයි. ඔව් ගොඩක් පරණයි. අපි ගියේ යාතික කරන එක නම් අපි ගත්තේ නෑ වීඩියෝ එක. ඔන්න උදේින් තමයි අතුලට ගොඩක් දේවල් බලන්න තියෙනවා. තියෙනවා. මේ අර කිරියම්මවරු හත් දෙනා මේක තමයි අර කිරියම්ම දානයක් දෙද්දි හරිම ක්‍රමයේ මේ කිරියම්මල හත් දෙනෙක් වඩම්මලා ඒක තමයි අර දැන් ගොඩක් අර දේවාලෙට අර යනවනේ කියලා. එහෙම ඒක ඉතින් මේක තමයි හරිම ක්‍රමය. ඔයගෙත් බානෝ කිරියම්මල හත් දෙනා හරිම ක්‍රමයට ඉන්නේ නේද? ඉන්නේ. අනික මේ මෙයාලට මම හිතන්නේ බාර වෙන්න ඇති මේ බාර එහෙම කියන අර මොන හරි හතක් පූජා කරන්න එහෙම පුළුවන් ගිහිල්ලා. එහෙමත් තිබ්බ තෑගි හතක් පූජා කරන්න පුළුවන් විදියට. ඒ කියන්නේ බාර වෙලා ඒ ඔප්පු කරන්න එහෙම පුළුවන්. මේක ඇතුලේ නම් අර පරණ දේවල්ම තමයි තියෙන්නේ. ඔව් මෙතන තිබ්බ මම කර පූජා කරපු කට්ටිය පූජා කරපු පිත්තල පහන් එහෙමත් තිබ්බ සෑහෙන්න. මේ මෙතනත් තිබෙන මේ පරණ පත්තිනි අම්මල හත් දෙනා. ඒ කියන්නේ ඔව් පත්තිනි වර්ග හතක් තියෙනවා. ගිනි කාලි ඒකේ කාලි පත්තිනි හත් දෙනා නේද ඔය? මේ දැඩිමුණ්ඩ දේවාලේ. එතනත් දැඩිමුණ්ඩ දේවාල තියෙනවා පල්ලට ගියාට පස්සේ. ඉස්සන ඕවා තැන්වල කප් මහතුරු ඉඳලා යාතික කරනවා. අද නම් හිටියේ නෑ අතන. පල්ලේ එක තැන හිටියා මේ කාලිමෑනියෝ. ඔව් මම දැක්කේ නෑ. ඔව් අය කෙනෙක් හිටියා. ඔව්.
විතර කෙනෙක් හිටියත් පල්ලෙහා. එතනත් අපිට කලින් නම් හම්බෙලාම නැහැ. අද තමයි මේ ඔය හිටියේ. අනික දැන් යාතිකා කරන්න එහෙම තරුණ කට්ටිය ඉන්නේ. ඔව් තරුණ කප් මහතුරු තමයි ඉන්නේ ඔක්කොම මේ. එක්කෙනෙක් ඉන්නවා අර මේ කතරගම දේවාලේ. කතරගම දේවාලේ කෙනා ඉන්නවා පරණ කෙනෙක්. අනිත් කට්ටිය ඔක්කොම අලුත් කට්ටිය තමයි යාතිකා කරන්න ඉන්නේ. මේ මෙතන ඔය වයින් තනින් ඉස්සරහා තමයි යා හිටියේ. අපි යවනම් ගත්තේ නැහැ. එතන මම හිතන්නේ කාලිමෑණියන්ගේ යා ඉන්නවා චුට්ටක් අවු වෙලා තියෙනවා. භද්‍රකාලි දේවාලේ තමයි තියෙන්නේ. ඔව් භද්‍රකාලි දේවාලේ. එතනත් යාතිකා කරගන්න පුළුවන්. ඔතන මම දැන් ඔතන තියෙනවා මම හිතන්නේ ඔය ඔතනම තියෙන දේවාලේ දේවාල තුනක් තිබ්බා. ගණදෙවියෝ ගණදේවියන්ගේ ඊට සමන් දෙවියන්ගේ තිබ්බා. ඔව් සමන් දෙවියන්ගේ හිටියා. ඊට පස්සේ මේ ගණදේවියෝ මෙතන ඉන්නවා සමන් දෙවියන්ගේ ඉන්නවා මෙතන. ඔව් මෙතන සමන් දේවාලේ. ඊට පස්සේ ඔතන ඉස්සරහට අපි යන්ති තිබ්බා හම්බුණා මෙතන හිටියේ සෝනියම් දෙවියෝ. ඔව් සෝනියම් දෙවියෝ දේවාලේ. ඊට පස්සේ මෙතන තමයි අර කළු කම්බිලි දේවාලේ. එතන දේවාල දෙකක් තියෙනවා. ඔව් කළු කම්බිලි දේවාල. ඔව් දේවාල දෙකක් තියෙනවා. ඔව් ඉතින් රත්න කම්බිලි කළු කම්බිලි දේව. ඊට එහා පැත්තේ තියෙනවා මේ කතරගම. ඔව් කතරගම දේවාලේ. විෂ්ණු දේවාලේ. ඒක ඔබ මහත්තයා කතා කරනවා යාතික කරගෙන යන්න එන්න මෙහෙම. ඔව්. යන්න කියනවා. අපි ඉතින් ගියේ නෑ එතනට ඉතින් ගියේ නෑ. ඉතින් අපි ඉතින් වැඳලා අපි මේ කප් මහත්තයා තමයි ඉන්නේ මේ පොඩක් අර වයසක පරණ කෙනෙක් ඉන්නේ එතන. අනිත් කට්ටිය ඔක්කොම අලුත් අය නේ. තරුණ අය ඉන්නේ ඔක්කොම. මෙතන බුදු කුටිය තියෙනවා. ඔව් කන්නෑ බුදුන් ඇඳලා දේවාලට ගිහිල්ලා එහෙම යන්න තියෙන්නේ. මෙතන තියෙනවා මේ කවුද ධනලක්ෂ්මී. ලක්ෂ්මී මෑණියෝ මෙතන ඉන්නවා. ඔතන අපේ ගෙදරින් එහෙමත් යනවා මේ ඉත සල්ලි මාල හදාගෙන ඉතින් ගිහිල්ලා ඔය කඩේ අපේ තියෙනවා. කඩේ සල්ලි එකතු කරලා ඒ 20 50 100 කොල එකතු කරලා මාල හදලා ඔතනට දෙනවා. දෙනවා කියන්නේ මේ දාන එල්ලනවා කරේ දානවා එතන. දැන් නම් ඒව අයින් කරලා මම ක්ලේම් කරලා තියෙනවා මම හිතන්නේ. මේ අලුත් වැඩියා කරනවා නේ. අන්න දැන් තමයි අපි හොදම තැනට ආවේ. දැන් මේ කෑම කන්න උදේට කාලා ගියේ නෑ. අර 9ට පූජාව පටන් ගන්න කියලා ගියානේ. බලමු මෙන්න මෙතී දැන් බලමු මොකද වෙන්නේ කියලා. උණුදු වඩයක් ගත්තා, කට්ලට් එකක් ගත්තා. මොනවාද? අකුරු අප. හකුරු අප්පයක් ගත්තා. ඔක්කොගෙම එක එක ගත්ත රහ බලන්න. එදා මේ ඉන්නවල කියලා හබලවනේ ඉන්නවල හෙලබුචුන් එකේ අද මේ මාවනැල්ල හෙලබුචුන් එකේ රහ බලන්න ගත්තා එක එක ගත්තා මේ රහ බලන්න බලන්න කප්පට ගහයි ඒක ගන්න මුතර මුංගට ගන්න මුංගට අර මේ පින්නවලට ඉරායි මේක පින්නරායනේ පින්නවලයිනේ පින්නවලට මෙහෙරයි පින්නවල මෙහෙරයි මොකද මතක කොහොමද කෝපේකේ උදේට මුංගට අලකොල මොංගට මේ වෙච්ච ඒවා මොකද මේ කල කරපුවා Desa. Betul ya? Ini kurang saya nih. Kurang saya nih. Udah pening. Tapi dulu lagi kasih deadline kan. You want feeling? Bahaya. Pedasnya. Ada. Baru ya.
Ấy bạn có hả? Đi màu đấy. Màu đấy là đi trên đấy. Có đi rồi nữa. Dia minum bang. Dua deh, hatra kartu. Ah, mama dikasih. Hatra, pakai cek kan. Adne. Sote to dia. Ini gini atau kamu? Pintu. Makanya. Saya set buat. Terus. Ini apa? Sambal yang atau dia ada bilang tu gitu. Oh. Belajar dah. Oh. Dan Ini dah hari ni. Itu dah. Ini apa sih kata anda? Buat dekat dekat dekat. Nak ni? Kasih ni sekarang kan? Itu Oh. Itu betul.
Coba pulang lagi Maya. Pulang lagi lah ya. ඔය පිටු සරපකාල දෙනවද? Ada yang betul beri. දැන් පොල්ලත් එක්ක Ini semua ya. Buat kan. Oke, tadi. Mahal kan rokna. Apa ya bisa ini apa? Ini apa? ඉන්දියාව 10ක් 150. 10ක් 150 එක වේද. දෝසේ 80යි, පිට්ටු 150යි, මුරුදු වඩේ 80යි, පරිප්පු වඩේ 30යි, පොල් රොටි 50යි, නවරිය 60යි. මේක රහයි පොල්කන. ඉතින් ඉස්කෝලේ මම මදකට උඩ පිටින් දැන් කියන පිටිනේ තියෙන්නේ. එතන පොඩි උඩ කඩක් තිබු පොඩි. Coba. Ada yang පත්තර යන පැත්ත ඔව් කිරි හලක් එහෙම තිබි කිරි හලක් එහෙම තිබ්බනේ. එයාලා මේ උතනේ උතන කොල කරලා අකුරු යුදේ. ඒක පරණ. බලන්න කට්ටිය. හා. හරියට මොකද දන්නවද? අර ඉතින් නැටුම් කාමරේ තිබුණාද? නඩම් කාමර තිබ්බේ ගහන්නේ තිබ්බේ. පල්ලෙහාට තිබ්බේ කියන්නේ මේ සංගීත කාමරේ තිබ්බේ එතන. උඩ තිබ්බ සංගීත සංගීත කාමරේ. කාමරේ තිබ්බේ. එතන ඉස්සරහ. එතන පිටිපස්සේ. ආපිට පස්සේ. එතන පිටිපස්සේ. මොකද මක්කන්න දෙන්නේ? දැන් නම් බඩ පිල්ලා මේ. අරින් වල හොඳයි. කෑමත් රහයි. කට්ටියක් හොඳයි. අරේ නම් දරෙන් හදනවා. පින්නවල එකේ. ආයි පින්න වලට අපි යන්නේ නැහැ කියලා කිව්වනේ. ඒක බුදුන්නේ පින්න වලට යන්නේ නැහැ. පින්නවල සල්ලි ගෙවල ගන්න තියෙන්නේ. මෙතන මේකෙත් එහෙම තමයි. අපේ කට්ටිය හිටියේ නැහැ නේද තමයි කිව්වේ මේ හාලා එවන්න කියලා. අතන බෝඩ් එකක් ගහලා කරලා කෙලබොදුන් වල පෙනීතා. නැත්නම් කොහෙද? Yes, Ramesh. आप बदलना चाहते हैं आप
එපා. ඇති. කට්ලට් එකයි රෝල් එකයි. හොල්ලන්න. වත් තියෙනවා. හොඳට හොල්ලන්න. හොඳට හොල්ලන්න දැම්මම. ආපස්සට උළුඳු වඩ එකයි පරිප්පු වඩ එකයි. පරිප්පු වඩ. දැන් අපෝත් එක්ක බොද්දි මේ රහල්නේ. ගෙනියන්න දෝස 3යි. කට්ලට් 3යි. කට්ලට් 3යි. හොල්ලන්නේ තමයි නේ. මේ පාටකද? මේ මොන කොලකටද? අවිංචා. නෑ. හතර. මේක පළවන්න. අවිංචා. කරපිට. ආතාවරි. Kopi dia kan? Enggak ada anu, mati bagian nu. Sorry. කාගෙන 940 සම්මුතිලා Rolls එකයි. Rolls එකයි. කට්ලට් එකයි. Toast එකයි. Toast එකයි. Aku apa kai? අකුරුවක් එකයි. pancake එකයි. Undu ada kai. උළුදු වඩ එකයි. කොළ කැඳ එකයි. Ara me ara kitul temen ada. අර Dodol temu kata. දොඩොල් කිතුල් දොඩොල්. Ah, kitul dodol. රෝල් එකයි කට්ලට් එකයි ටෝට් එකයි අප්ලාප් එකයි පැන්කේක් එකයි ඉඳු වඩ එකයි සැන්ඩ් එකයි කිතුල් දොඩොල් එකයි හරිද? Kita kan. 590. Itu gitu. Sih. අච්චාරු ටොපි බ්ලාස්ට් එක අඹ අච්චාරුයි අන්නාසි ඒ ටොපි දෙක දෙන්නේ මේ මෙන්න මේකෙන් ටොපි දෙකක් දෙන්න. ඔව් ඒකෙන් දෙකක්. ඒක මේකයි. මේක එකයි මේක එකයි මේක එකයි මේක එකයි ඔව් තොර ගාන හරිනේ නේද මේ අච්චාරු ටොපි. ඒ අලුත් එකක් නේ? අච්චාරු. සිංහලෙන් මොකක්ද අච්චාරු කියලා මේක මොනවද අඹනේ? මේක අඹ අඹ කිව්වා මේක අන්නාසි කිව්වා. මේක අන්නාරක දිගයින් එකක් පහයි. දිගයින්ම මිරිස් තියෙනවා අච්චාරු නා මිරිස් කැල්ලේ
ලුණුත් තියනවා ඒක. අච්චර වගේ තමයි ඒක. එහෙනම් යාළුවනේ අදට අපි ගිහිල්ලා එන්නම්. ඉතින් අපි අලුත් නුවර ගිහිල්ලා ආවේ මෙහෙම තමයි. ඉතින් අපි ඉක්මනින්ම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. එහෙනම් අපි අදට යන්නම්. එහෙනම් හැමෝටම බායි සුබ දවසක්.